ඔබ දැනටමත් දන්නා පරිදි ඇමරිකාව විසින් ඉරානය දෙසට ඉරානයේ නාස්තික බලාගාරවලට දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කළා තියෙනවා. ඇත්තනම් මේකේ වාර්තා දැනට තාම ලැබෙමින් පවතින වාර්තා. ඇමරිකානු ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කරලා තියෙන්නේ මෙම නාස්තික බලාගාරවලට දැඩි අලාභාන සිදු කළා කියලා. ඒත් මේ වාර්තා තවමත් ලැබිලා නැහැ. මේ අතරම තවත් වාර්තාවකින් සඳහන් වෙනවා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරිච්චි රුසියාව බලා ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම ඔහු විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා රුසියානු ජනාධිපතිවරයා සමග සීරියස් ඩිස්කෂන් එකක් කන්සල්ටේෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙන තමයි යන්නේ කියලා. ඒ වගේම අපට ලැබුණු තවත් වාර්තාවකින් සඳහන් වෙන්නේ ඉරානය විසින් ඊශ්‍රායලයේ බෙන් ගුයින් එයාපෝට් එකේ ආසන්නයේ තිබෙන බයොලොජිකල් ඉන්වෙස්ටිගේෂන් සෙන්ටර් එකකට ඇටැක් කරලා තියෙනවා. ඉරානය පවසන ආකාරයට මෙහි ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ කෙමිකල් වෙපන්ස්. ගොඩක් වෙලාවට මොසාඩ් එක එහෙම යූස් කරන විවිධ වර්ගයේ නියුරෝ ඒජන්ට්ස් විවිධ වර්ගයේ උපක්‍රම ඔවුන්ගේ සතුරන් ඝාතනය කිරීමට භාවිතා කරන විවිධ වර්ගයේ උපක්‍රම සඳහා භාවිතා වන අමුද්‍රව්‍ය නිපදවන ස්ථානයක් විදියට තමයි මේක සලකන්නේ. ඒ වගේම ඇමරිකානු ප්‍රහාර මාලාවට පිළිතුරු වශයෙන් ඉරානය විසින් මිසයිල් ප්‍රහාර මාලා කිහිපයක්ම දියත් කරලා තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඔවුන්ගේ මේ කයිබ කියන මිසයිල් එක ප්‍රථම වරට භාවිතා කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ මිසයිලේ විශේෂත්වය තමයි මේක කිලෝමීටර් 4000 ක දුර ඩිස්ටන්ස් එකකට යවන්න පුළුවන් අති ප්‍රබල මිසයිලයක්. කිලෝග්‍රෑම් 1500ත් 1800ත් අතර ප්‍රමාණයේ පුපුරන ද්‍රව්‍ය මේ මිසයිලය සමග රැගෙන යාමට හැකි අති ප්‍රබල ගණයේ මිසයිලයක්. ඒ වගේම තවත් වාර්තාවක් අපිට ලැබෙනවා මේ අවස්ථාවේදී. ඒකෙන් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පර්සියන් ගල්ෆ් එකට, ඒ කියන්නේ පර්සියනු මුහුද පෝසෙන බොක්ක වෙත ඉරාන යුද යාත්‍රා කිහිප ගුණයකින් යොමු කරලා තියෙනවා කියලා තමයි මේ අවස්ථාවේ වාර්තා වෙන්නේ. මොකද මේ වෙච්ච ඩෙවලොප්මන්ට් එක එච්චර හොඳ ඩෙවලොප්මන්ට් එකක් නෙවෙයි. ඇමරිකානු හමුදාවේ සෙබළුන් වාර්තා වෙන විදියට 50000කට ආසන්න ප්‍රමාණයක් මේ මැද පෙරදිග රටල්වල කඳවුරු වල ඉන්නවා. ඇත්තටම මේ කඳවුරු ඔක්කොම මැද පෙරදිග ඇමරිකානු කඳවුරු තියෙන්නේ ඊශ්‍රායලයේ රේන්ජ් එක ඇතුළත. ඒ කියන්නේ ඊශ්‍රායලට ඕන වෙලාවක මේ කඳවුරු වලට ලොකු ඇටැක් එකක් දෙන්න පුළුවන්. පර්සියන් ගල්ෆ් එක ක්‍රොස් කරන්න පොඩි දුරක් විතරයි තියෙන්නේ. ඒකින්ද අද රෑ තමයි විශේෂිතම භයානකම රාත්‍රිය. මොකද ඉරානය කොහොමද මේකට රිටැලියේට් කරයි කියන එක අපි බලා ගන්න පුළුවන් අද දවසේ රාත්‍රියේ තමයි. මේ ප්‍රහාරය එල්ල වෙන්න කලිනුත් ඉරානය කියලා තිබුණා ඉරානයට ඇමරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කළොත් අනිවාර්යෙන් ඇමරිකානු කඳවුරු වලට ප්‍රතිප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. මේක ඊටාම භයානක තත්ත්වයක්. මොකද බොහෝමයක් එයාර්ලයින්ස් එන්නේ කටාර් එහෙම නැත්නම් ඩුබායි හරහා තමයි අනිත් ආසියානු කලාප වලට. ඒකින්ද මේකේ ඉරාන ඇටැක් එකක් වුණොත් එහෙම මේ සෞදි කලාපයට ඒක ලොකු බලපෑමක් වෙනවා ලෝක ආර්ථිකයට, විශේෂයෙන්ම ගුවන් යානා ප්‍රවාහනයට වගේ දේවල් වලට, තෙල් ප්‍රවාහනයට මේකේ බලපෑම අති ප්‍රබලයි. අපි එහෙනම් බලමු මොකද්ද මේ අද දවස් ඇතුළත වෙන්නේ කියලා. ඔගොන්ට නවතම විස්තර රැගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ channel එක subscribe කරලා තියාගන්න. අපිට නිවුස් ලැබුණ ගමන් අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නම්.